මේ ඇයි කෝල් ගත්තේ මම පාඩම් කරන ගමන් හිටියේ ළමයා. මොකක් ෆොටෝ එවන්නේ? මේ වෙලාවේ? අනේ මට බෑ පිස්සුද? බෑ. වද්ද දෙනවා ඔයත් අනේ. විකාරදනේ. පිස්සුනතු ඉන්න. අනේ මට ලැජ්ජයි. මේ හරි මං එවන්න. හැබැයි පළල ඩිලීට් කරන්න ඕනේ. ෂුවර් නේ? හරි. Dua mi. Aludah besua walawang. Mata udu. Wah, kau ada. Ibang palya mau nikah kai dua ni. Be kata lu ni na. Nano ni apa beda? Undu walapang ko demam me ki walle nata wala bassa balanni. Aduh අපිට chance එකක් නැද්ද බා? දෙන්නම්. Hello සුදු. ෆොටෝ ටික නම් මරුවා. යනවා යන්න. මොකක්? මේ හෙට ඔයාට එන්න පුළුවන් නේ මාව හම්බෙන්න. මම දන්න ප්ලේස් එකක් තියෙනවා මගේ යාළුවෙක්ගේ. එතන නම් මරුවා පොලිසියෙන් අනම්ම මොකක්වත් කේස් නැහැ. සුපිරි ප්ලේස් එක. කම්සර් පිස්සුදෝයි. මං කියලා තියෙනවනේ මට ඔය වගේ තැන් වලට යන්න හඩ ගහන්න එපා කියලා. අනේ මේ මං නම් එන්නේ රෙද්දවල වස්සේ යන්න. නෑ බෑ නෑ හරි. දැන් ඔයාට මං කියන දකට එන්න වෙනව. නැත්තම් තමුසේගේ මේ ෆොටෝ ටික හෙට මුළු ලංකාවම බලාගනි. හොඳින් මම කියනවා ඔය ටික ඩිලීට් කරනවද නැද්ද? මං එන්නේ නැහැ. අම්මටයි තාත්තටයි ලොග්ගටමයි පෙන්නනවා. හරියෝ පෙන්නගෙන බලන්නකෝ ඔයාට මොකද වෙන්නේ කියලා. ඔයා කෙල්ලෙක්ගේ ජීවිතෙත් එක්ක තමයි හුම සෙල්ලම් කරන්නේ. තමුසට අක්කලා අම්මලා නංගිලා නැද්ද ඔයි? ඔහම හැසිරෙන්නේ කෙල්ලෙක්ගේ ජීවිතෙත් එක්ක. තමුසේ විශ්වාස කරලා නේද මං ඒ ටික එව්වේ. තමුසට තියෙන ආදරෙන්න. තමුසේ මං චලාමිනිය කොයි? අපරාධේ මං තමුසේ මගේ චලාමිනියට ආදරෙන් කරේ. අනේ මං කියනකොට ඕක නවත්තනවා. වැඩක් නැහැ. තමුසේට මට ෆොටෝ එවන්න කලින් තමයි ඒව ගැන හිතන්න තිබුණේ. මාව නරක මිනිහ කරගන්න නැතුව මං කියන තැනකට එනවා. හරිද? උස්සන්නයි උම්මා. තමුසේ බලා ගන්නවකෝ තරින්ද? මං තමුසට හොඳින් නම් ඉන්න තියන්නේ. තමුසේ විශ්වාස කරලා මං ඒ ටිකේ. අනිත් කෙල්ල වගේ මෝඩ වෙලා මං එයි කියලා හිතාගෙන වෙන්නේ නැති. කමන්නේ. මට සමාජයට මෝඩ දෙන්න බැරි වෙයි. හැබැයි ටික කාලයයි. ඊට පස්සේදී පාරේ බහලා යන්න බැරි වෙයි. මට අම්මට තාත්තට මෝඩ දෙන්න බැරි වෙයි. මට විභාගෙත් ලියන්න බැරි වෙයි. හැබැයි වෙන ගෑනු වගේ මං වැරෙන්නේ නැහැ. මමගේ ජීවිතේ කොහොම හරි ඉස්සරහට ගෙනියනවා. ඌට පුළුවන් උනේ මගේ ෆොටෝ ටික එළියට දාන්න විතරයිනේ. ඉතපක්කෝ. දැන් තියෙනවනේ ඔකට හොඳ වැඩ. පොලිසියට ගියාට පස්සේදී මට මේ ප්‍රශ්නේ මං අමාරුවෙන් හරි කියලා කොහොම හරි මම විසඳ ගන්නවා. බලන්නකො තමුසෙට මම කරන්න දෙන්න හරිද?